බුදුන් දේශනා කරේ සත්‍ය නම් බුදුන් දේශනා කළේ නිවෙන මග නම් නිවෙන මග සත්‍ය නම් පැවැත්මේ සත්‍ය නම් දේශනා කරේ සත්‍ය දේශනා කරලා ඒ දේශනා කරපු සත්‍ය තුලින් තමන් නිවිය යුතුයි නිවන් මාර්ගය අවබෝධ කරගත යුතුයි කියන අනිවිදේ බුදුන් දුන්නා. එතකොට නිවන පැවැත්මෙන් මිදී නිදහස් වීම නම් ඒක සත්‍ය නම් පැවැත්ම බොරුවක් වෙන්න ඕන. පැවැත්මේ අපි මේ යන ගමන ඇත්තයි කියලා හිතාගෙන යන ගමන බොරුවක් විය යුතුයි. ඒ බොරුවක් වෙන්න නම් පරම සත්‍ය බුදුදහම තුල එය බොරුවක් කළ යුතුයි. පැවැත්ම බොරුවක් කරන්න ඕන. එතකොට බුදුන් කී දේ සත්‍ය නම් ඔබ බුදුන් අදහනවා නම් අනිවාර්යයෙන් බුදුන් කී පණිවිඩය එසේ වෙතත් ආගමක් විදිහට ඔබ බුදුන් අදහනවා නම් බුදුන්ට ගෞරව කරනවා නම් බුදුන් වදිනවා නම් බුදුන් කීවේ සත්‍ය කියලා ඔබ පිළිගන්නවා නම් ගරු කරනවා නම් බුදුන් කී සත්‍ය කුමක්ද? එතකොට මේ අපි ඉන්නේ සත්‍යයකද කියන එක වටහා ගන්න උත්සාහයක් දරන්න ඕන. අපි මේ ඉන්නේ විද්‍යාව තාක්ෂණය වගේ දේවල් අත්ත කරගෙන ඉන්න ලෝකේ. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා නැවත දේශනා කරන්නේ විද්‍යාව තාක්ෂණය වගේ දෙයක් නෙවෙයි නිවෙන මාර්ගය. එතකොට විද්‍යාව තාක්ෂණයත් බොරුවක් මුසාවක් විය යුතුයි. බුදුන්ගේ සත්‍ය විදිහට ඔබ පිළිගන්න කැමති නම් සත්‍ය විදිහට ඔබ දකින්න කැමති නම් තාක්ෂණය කියන්නේ බුදුදහමට අනුව මායාව. තාක්ෂණය කියන්නේ මායාව. මොකද මේ ස්වභාව ධර්මයේ තියෙන සියලු දේවල් ගහකොළ ඇලදොළ සතාසිව්පාව ග්‍රහලෝක පෘථිවිය පිරුසඳු ඇතුළු මුළු විශ්වයමත් අපි ජීවත් වෙන මේ මිනිස්යන් සහ සතාසිව්පාව මේ සියලු දේම ස්වභාවිකව නිර්මාණය වෙච්ච දේවල්. දැන් ඉල්ලලා කවුරුත් කුටිව නිර්මාණය කරපු දෙයක් නෙවෙයි මේක ස්වභාව ධර්මයෙන් නිර්මාණය වෙච්ච දෙයක්. දැන් අපේ ශරීරය මගේ ශරීරය පවා මට මේ ශරීරය ලැබෙන්න කියලා ඇනෝම් කරලා ඉල්ලලා අපේ එකක් නෙවෙයි. ඕඩර් කරලා අපේ එකක් නෙවෙයි. ඒ වගේම ඔබත් එසේමයි. එතකොට අපේ දෙමව්පියෝ අපේ වටපිටාව අපේ පරිසරය අපි ඉපදෙන තැන ඉල්ලලා ආපු එකක් නෙවෙයි මේ තියෙන්නේ. මේක අපිට ස්වභාවයෙන් ලැබිච්ච දෙයක්. එතකොට මේක ස්වභාවික දෙයක්. බුදුදහමට අනුව මේකත් මායාවක්. පැවැත්ම තුළ තියෙන සීළු දේවල් මායා ස්වරූපෙන් තියෙන්නේ. ඒකේ සත්‍ය අපිට දකින්න බැරි නිසා තමයි අපි මේ දේවල් වලට ඇලිලා ගැටිලා අපේ දුක නිර්මාණය කරගන්නේ. නමුත් ඒ ස්වභාවිකව නිර්මාණය වෙච්ච මායාවට එහාගේ මායාවක් තමයි මනුෂ්‍ය නිර්මාණය කරන්නේ තාක්ෂණය හරහා. තාක්ෂණය කියන්නේ මායාවක්. නිර්මාණය කරන්නේ මායාවක්. ඒ කියන්නේ මනුෂ්‍යයා තමන්ගේ වාසි අවාසි මත ලාභ ප්‍රයෝජන ගන්න නිර්මාණය කරපු දෙයක් තමයි තාක්ෂණය. දැන් ගයක් වුණත් කෘත්‍රිමව හදපු දෙයක්. අතීතයේ තියෙන නටමුණක් ඔබ දැක්කත් ගලෙන් නිර්මාණය කරලා තිබ්බත් ඒක තාක්ෂණිකව නිර්මාණය කරපු දෙයක්. ඒක ස්වභාවයෙන් නිර්මාණය වෙච්ච දෙයක් නෙවෙයි. මනුෂ්‍යයා නිර්මාණය කරපු දෙයක්. එතකොට අද කාලේ මේ තාක්ෂණික මනුෂ්‍යයා නිර්මාණ කරන මායාව වැඩි වෙන්න මනුෂ්‍යයා ඇත්ත දැකීමෙන් සෑහෙන දුරට ඈත් වෙනවා. ඒක නිසා ලෝකය පිරෙනවා. මනුෂ්‍යයා දුකෙන් දුකටපත් වෙනවා. මේක වටහා ගන්න බැරි අඩු ගානේ මේ පිළිබඳව හිතන්නවත් මනස යොමු වෙන්නේ නැති තත්ත්වයටම මේ තාක්ෂණ වලට ඇලෙනවා. මොකද මායා වැඩි වෙන්න පිරෙහෙන්න හේතුව බුදුන් කී සත්‍ය අනුව පැවැත්ම කියන මායාවට අපි ඇලිලා නම් ඉන්නේ. ඒකේ තව තවත් මායාව නිර්මාණය කරද්දී අපි තව තවත් බොරුව කරනවා. තව තවත් අපිට ඇත්ත වැහෙනවා.